අයිබෝවන් සුබ දවසක් හැමෝටම. ඉතින් අදත් ආව අලුත් වීඩියෝ එකක් අරගෙන මැනික සම්බන්ධව ගැන කතා කරන්න. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද යම් ගෙවුඩ ගලක් අපි හරියාකාරව අඳුරගන්නේ. ඉතින් යම් ගෙවුඩ ගලක් අපි බර්න් කරාම කොහොමද එන්නේ පාට, ඒ පිළිබඳ තමයි අද අපි මේ වීඩියෝ එකෙන් දිගටම කතා කරන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මැනික් සම්බන්ධව ඉගෙන ගන්න ආසාය, ඒ වගේම මේ ශේෂ්ත්‍රයට එන්න හිතාගෙන ඉන්න අයට අපි දැන් මැනික් සම්බන්ධව ක්ලාස් කරනවා අවිස්සායිල පුවක් පිටියේ. ඉතින් ඔයාලට පුළුවන් අපිව සම්බන්ධ කරගෙන ඒවට සහභාගී වෙන්න. හොඳයි, එහෙනම් අපි යම් වීඩියෝ එකට. හොඳයි, අපි බලමු යංගලක් කියන්නේ මොකද්ද යංගලකින් තියෙන ප්‍රයෝජනේ. ඉතින් ඒක අපි හරියට මදුර ගමු. ඉතින් මේ ගල බැලූ බැලමට වලට නිකන් සුදු පාට ගලක් වගේනේ පේන්නේ නේද? සාමාන්‍ය සමහර අයට හිතෙන්න පුළුවන් මේක පුෂ්පරාග ෆැන්සි ගලක් විදිහට. මොකද පුෂ්පරාග කියන්නේ yellow body ගතියක් තියෙනවා නේ. ඉතින් පුෂ්පරාග ගලක් විදිහට බලන්න පුළුවන්. ඉතින් මේකේ ඉන මැටීරියල් එක යම් ගෙවුඩ තමයි තියෙන්නේ. හරිද? ඉතින් මේ ගලේ බොඩි එක ගත්තොත් ඒ කියන්නේ පොඩි කහ වර්ණයක් ගහනකොට මෙන්න මේ පැත්තට. මේ පැත්තට කහ වර්ණයක් ගහන්නේ මේ ගලේ තියෙන මෙන්න මෙතන මේ පළද්දට මෙතන මේ කහ පැල්ලමක් තියෙනවා පේනවද ඔයාලට? මෙන්න මෙතන. මෙන්න මෙතන කහ පැල්ලම තමයි ඒ ගල මෙන්න මේ පැත්තට හැරෙනකොට ඒ ගලේ අර yellow ගතියක් ගහන්නේ. ඉතින් සමහර ගල් තියෙනවා ඒක පළද්දකින් යන කහ ගතියකුත් නෙමෙයි, ගලේ මැටීරියල් එකෙන්ම සම්පූර්ණම ගල බොඩි එකම කහයි. එහෙම වුණාම අපි මේක නිලට පුච්චනකොට සමහර ඒවා ගල සුදු වෙන්න පුළුවන්. හරිද? ඉතින් මේ ගලේ yellow බුඩිය ගහන්නේ මෙන්න මේ මෙතන තියෙන පළද්දර වෙන්න හිතනවා මම හිතනවා. අපි ගාලා බලමු මේක බර්න් කරනකොට කොහොමද එන්නේ කියලා. රයිට්. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ මේ ගල් අපිට බලන්න අමාරුයි. ඒ කියන්නේ සුදු පාට ටෝච් එළියකින් බලන්න බෑ. නිකන් කහ පාට ටෝච් එළියකින් බලන්න බෑ. ඉතින් ওই පාට තුනේ ටෝච් තියෙනවා නැතිනම් අපිට ඒවා වලින් මේ යම් ගෙවුඩ අපිට හරියටම බලන්න අමාරුයි. ඉතින් ඒ වගේ ගල් බලනවා නම් මෙන්න වගේ අපිට ටෝච් එකක් පාවිච්චි කරන්න ඕනේ. මේ ටෝච් එකේ දුන් නොබ් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඉතින් මේක තිබුණොත් තමයි අපිට පැහැදිලිවම ගල ඇතුලේ ගෙවුඩ ටික බලන්න පුළුවන්. හරිද? ඉතින් ගොඩක්ම යම් ගෙවුඩ කියන්නේ ඉතින් සල්ලි හිර කරන්න පුළුවන් නම් අපිට හොඳට ලාභ උපයන්න පුළුවන්. හේතුව තමයි මොකද යම් කියන්නේ ගලේ ගෙවුඩ ප්‍රමාණය අඩු නිසා පොඩි ලා නිල් පාට හුරු ගතියක් තමයි බර්න් එකේදී එන්නේ. ඉතින් අපිට තව පාට කරගන්න නම් ඉලෙක්ට්‍රික් දාන්න ඕනේ. කියන්නේ මාස 3 4 මාස 6 යන්නේවත් තියෙනවා. ඉතින් අපි ඉලෙක්ට්‍රික් දාද්දි ඉතින් ටිකක් ටයිම් එක යනවා. ඉතින් සාමාන්‍ය යම් ගෙවුඩ එහෙම අපිට ගොඩක්ම අඩුවට ගන්න පුළුවන්. ඉතින් මේ ගලේ කැරට් 2.30ක් වගේ තමයි තිබුණේ. ඉතින් කැරට් එකට අපිට හදා ගන්න පුළුවන්. ඉතින් රුපියල් 10,000කට ගත්ත ගලක් මේක අපිට ඊට අඩුවට ගන්නත් පුළුවන්. ඉතින් සමහර අය ඊට අඩුවට දෙන්නෙත් නැහැ. මොකද ගෙවුඩට විකුණන හින්දා. ඉතින් අපිට හරියට මිල දා ගන්නවා නම් අපිට අඩුවට ගත්ත හැකියි. හරිද? ඉතින් අපි බලමු රුපියල් 10,000කට ගත්ත මේ ගල අපිට කීයක් යනකම් ලාභ උපයන්න පුළුවන් වේද කියලා. ඉතින් ටිකක් අමාරුවෙන් ගන්න ඕන වීඩියෝ එකක් තමයි. මොකද යම් ගතිය පෙන්වන්න හේතුව තමයි මේක අර වීඩියෝ එකට මෙහෙම අර ටෝච් එක ගහනකොට ටිකක් අර බලන්න අපහසුයි. ඉතින් ගොඩක්ම ලයිට් අඩු කරලා තමයි මට වලට මේක පෙන්වන්න වෙන්නේ. ලොකු ගේමක් දීලා ඉතින් ගල ඇතුලේ තියෙන මැටීරියල් එකක් තමයි පෙන්වන්න තියෙන්නේ. ඉතින් පැහැදිලිවම ඒක පොඩ අවබෝධයෙන් බැලුවොත් තමයි ඒක වලට පේන්නේ. ඉතින් අපි ක්ලාස් එකේදී නම් අපි මේවා හොඳට පැහැදිලිවම පෙන්නනවා. හරි, එහෙනම් අපි බලමු යම් ගෙවුඩ යම් ගතිය අපිට කොහොමද බලන්නේ. ඉතින් අපි මොකටද යම් කියලා කියන්නේ. ඉතින් යම් කියන හේතුව මොකක්ද කියන එක අපි වීඩියෝ එකත් එක්ක ඉමිට කතා කරගෙන යමු. හොඳයි. ඉතින් අපි යම් ගෙවුඩ ගලක් බලනකොට සාමාන්‍යයෙන් ටෝච් එක ගලට ගොඩාක්ම ලන් කරලා තමයි අපි මේ බලන්න ඕනේ. අනිත් එක තමයි ටිකක් කරුවල ස්ථානයකින් බැලුවට පස්සේ අපිට හොඳට ගලේ ඇතුලේ තියෙන මැටීරියල් එක හොඳට බලන්න පුළුවන්. පැහැදිලිද? ඉතින් මේ ගලේ වට පේනවද මේ ටෝච් එක මෙහෙ විදිහට ගලට අල්ලනකොට ගල ඇතුලෙන් ලා නිල් පාට පොඩි දැල්ලක් පේනවා. පේනවද ඔයාලට? හරි පේන්නේ. ආන්නේ වගේ ලා නිල් පාට පොඩි දැල්ලක්. හරිද? ඉතින් අන්න ඒක තමයි අපි යම් ගෙවුඩ කියලා කියන්නේ. ඉතින් ගෙවුඩ හොඳට පිරීලා තියෙනවා නම් ගල සුදු පාටට කියන්නේ කිරි පාටට හොඳට අපිට ගෙවුඩ ප්‍රමාණය පේනවා. ඉතින් යම් ගලක ගෙවුඩ ප්‍රමාණය ගොඩාක් අඩු නිසා තමයි අපිට මේ විදිහට හිමීට ලාවට නිල් පාටට පේන්නේ. ඉතින් මේ ගල් බර්න් කරාම
හොඳට නිල් පාට වෙන්නේ නැහැ. ඉතින් යං ගල්. ඉතින් යං කියලා කියන්නේ ගෙවුඩ ප්‍රමාණය මදි. ඉතින් අර හොඳට තද නිල් කරන්න තරම් ගලේ ගෙවුඩ මැටීරියල් ගොඩක් අඩු නිසා තමයි අපි යං ගලක් කියලා කියන්නේ. ඉතින් මේක බර්න් කරාම පොඩි සාමාන්‍යයෙන් ලා නිල් පැයක් තමයි ගන්න. ඉතින් හොඳ පාට ගන්න නම් අපි මාස 2.5 විතර නැත්නම් මාස 3 ඒ වගේ අතර අපි ඉලෙක්ට්‍රික් දාන්න ඕනේ බර්න් කරලා ඉවුනාට පස්සේ. එතකොට අපිට තව පොඩ්ඩක් පාට ෆෝම් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ යං ගල් බලනකොට හොඳට මොනවාරි තෙල් ඔයිල් වර්ගයක් පාවිච්චි කරන්න ඕනේ. මම නම් සාමාන්‍යයෙන් බේබි ඔයිල් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ විදිහට ගහපුවාම ටෝච් එළිය හරියටම ගලේ මැදින් හොඳට බලන්න. ඒක මම හිතනවා වල පැහැදිලිව පේනවා ඇති කියලා ලා නිල් පාට දැල්ලක්. පේනවද? අර ලා නිල් පාට සාමාන්‍ය චූටි දැල්ලක් පේනවා. ওই විදිහට තමයි අපිට යං ගලක යං ගෙවුඩ බලන්න පුළුවන් වෙන්නේ. තේරුණාද? ඒ වගේ තමයි සමහර අයට ගැටලුවක් එන්න පුළුවන් මේ ගලේ පේන්නේ යං ගෙවුඩ නෙමෙයි අපිට මේ පේන කෝවංගුව කියලා. ඉතින් කෝවංගු මැටීරියල් එක අපිට පේනකොට ලා නිල් පැයට ඒ කියන්නේ උහුරු ගතියක් අපිට ගොඩක්ම අඩුයි. ඒ මැටීරියල් එක කියන්නේ කෝවංගු මැටීරියල් එකේදී අපිට ටෝච් එළියේදී අර ලා නිල් පාට නිල් දැල්ල ගොඩක් අඩුයි. සමහරවල් චූට්ටක් වගේ පේනවා. අනිත් එක තමයි එක පෙලකට පිළිවෙලකට අපිට කෑලි කෑලි ස්ටෙප් විදිහට අපිට තමයි කෝවංගු පේන්නේ. හරිද? ඉතින් ගෙවුඩ පේනකොට හරි අපිලිවිලකට ඒ කියන්නේ ලා නිල් පැයට ලස්සන දැල්ලක් විදිහට තමයි අපිට යං ගෙවුඩ පේන්න තියෙන්නේ. ඉතින් ඒ දේවල් හරියට ඉගෙන ගන්න ඉතින් ඒක හරියට ඔලුවට එන්න සාමාන්‍ය කෝවංගු ගතිය තියෙන ගල්, ඒ වගේම යං ගෙවුඩ තියෙන ගල් ඒව දෙක තුනක් අපිට සාමාන්‍යයෙන් ටිකක් වැඩිපුර බලනකොට තමයි අපිට ඒක ගන්නට ඇහැට හුරු වෙන්නේ. ඉතින් මේකේ තියෙන යං ගෙවුඩ ගතිය ඉතින් කෝවංගු වලට එහෙම ගත්තොත් එහෙම ඔයාලා නිල් බර්නර් දැම්මට පස්සේ ගල සුදු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ප්‍රශ්න ගැටලු වෙන්න පුළුවන්. ඉතින් යං ගතිය තියෙන මේ වගේ ගල් වලදී විශේෂයෙන්ම ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ යං ගතියත් එක්ක ඒ යං ගෙවුඩ ඇතුලෙන් මොනවා හරි චූටි බබල් එකක් හරි තියෙනවා නම් අපිට ගාලා කරලා බේර ගන්න බැරි තැනක ගලට මැදට වගේ තියෙනවා නම් ඒව ලොකුවට ගන්න යන්න එපා. මොකද බර්න් වෙලා අතට ආවට පස්සේ ගල ට්‍රැක් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒකත් හොඳට මතක තියාගන්න. ඒ වගේම තමයි මේ වගේ යං ගතිය තියෙන ගෙවුඩ ගල් ගන්නකොට ගල වටේ හොඳට ටෝච් කරලා බලන්න ඕනේ ලා නිල් පාටින් පේන මේ චූටි දැල්ල එක තැනක විතරද පේන්නේ නැත්නම් මුළු ගලටම පේනවද කියලා. ඉතින් එක තැනකට වගේ ඒ ලා නිල් පාට දැල්ල වැදුනොත් අපි බර්න් එකේදී අනිවාර්යෙන් ඒ වදින චුට්ට විතරයි නිල් වෙලා එන්නේ. ඉතුරු ටික සුදු පාට නිකන් කියන්නේ වයිට් වෙලා වගේ තමයි තියෙන්නේ. එතකොට අපි ගල කට්ටම් පුලිෂ් කරාට පස්සේ මේක ගොඩක්ම ගල වින්ඩෝ එකක් විදියට පේනවා නැත්නම් කලර් පැච් එකක් විදියට ඒ වගේ එන්න පුළුවන්. ඉතින් ගෙවුඩ ගල් මොන දේ වුණත් මේ වගේ යං ගලක් අනිවාර්යෙන් බර්න් කරද්දී මුළු ගලේම ඒ විදියටම හරියටම තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට මුළු ගලටම ඒක ලස්සන පාට වෙලා එන්නේ. ඉතින් එක තැනක වගේ තිබුණොත් එහෙම යං ගතිය ඒ චුට්ට විතරයි නිල් වෙලා ඉන්නේ. ඉතින් ඒක විශේෂයෙන්ම සැලකිලි වෙන්න ඕනි. ඉතින් මං හිතනවා ඔයාට මේ යං ගෙවුඩ ගල් හරියට පේන්න පැහැදිලිව ඇති කියලා. ඉතින් මේ වගේ ලා නිල් දැල්ලකින් තමයි අපිට යං ගතිය පේන්නේ. ඉතින් ගොඩාක්ම නිල් කරන්න තරම් ගෙවුඩ ප්‍රමාණය මදි නිසා තමයි අපි මේ ගල් වලට යං ගෙවුඩ කියලා කියන්නේ. තේරුණාද? හොඳයි. ඉතින් මේ ගලේ ඉතුරු වැඩ ටික කොහොමද වෙන්නේ? බර්න් කරලා එළියට ආවට පස්සේ මොන වගේ පාටක්ද එන්නේ? ඉතින් ඒ වැඩ ටික අපි වීඩියෝත් එක කතා කරන ඉදිරියට යමු. හොඳයි. ඉතින් දැන් තියෙන ගලේ ඉතුරු වැඩ ටික ගල බර්න් කරන්න කලින් ගලේ තියෙන දෝෂ පළුදු ටික අපි ගාලා කරලා දාන්න ඕනේ. ඉතින් ඒ වෙලාව තමයි දැන් තියෙන්නේ. ඉතින් මේ ගලේ නම් ලොකුවට කියලා ගාන දෙයක් නැහැ. මොකද ගලේ තිබුණා චූටි මතකද අර මුලින් කතා කරද්දි චූටි කහ පළද්දක්. ඉතින් ඒ පළද්ද ගාලා ගල චූට්ටක් විතර ෂේප් කරගත්තා නම් ගල බර්න් එකට දාන්න පුළුවන්. ඉතින් ඒ ටික විතරයි මේ ගලේ ගා ගන්න තියෙන්නේ. ඉතින් ලොකුවට කියලා ලොකු ප්‍රමාණයක් ගන්න නැහැ. ගල ලස්සන ෂේප් එකක් තිබුණා ගලේ. ඉතින් අපි බලමු ගලේ ඉතුරු වැඩ ටික කොහොමද ඉස්සරහට යන්න කියලා. ඉතින් ගල ගාලා ප්‍රී ෆෝම් එකේ වැඩ කොහොමද ඉදිරියට එන්නේ කියලා අපි කතා කරන හිමීට යමු. හොඳයි. ඉතින් මේ තියන්නේ අපේ ගල් කෑල්ල. ඉතින් දැන් ලස්සනට වෙලා තියෙනවා. ඔයාට මතකද කලින් ගලේ පොඩ එක පැත්තකට හරවද්දි ගලේ කහ ගතියක් හොඳට ආවා. ගලේ වීඩියෝ එකේ මුලදීම අපි කතා කරේ. ඉතින් ඒ කහ ගතිය දැන් පේන්නේ නැහැ නේද? ඉතින් අර කහ පළද්දෙන් තමයි ඒ ගලේ කහ ගතිය පොඩ්ඩක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ දේවල් හරියට අවබෝධයෙන් බැලුවොත් තමයි මේ දේවල් ඔයාලට හරියටම ඔලුවට එන්නේ. තේරුණාද? ඉතින් දැන් මේ ගල තම් බණ්ඩ ඕන ඉස්සල්ලාම බර්න් එකට දාන්න කලින්
තම්බල කරලා අපි බර්න් එකට දාමු කොහොමද මේ ගලේ පාට එන්නේ කියලා. ඉතින් බලමු අපි හිතන පාට මේ ගලේ එයිද කියලා. හොඳයි. ඉතින් ඔන්න දැන් දවස් 3කට කලින් හරියටම අපේ ගෙවුඩ කියන්නේ යන් ගෙවුඩ ගල බර්න් වෙලා මගේ අතට ඇවිල්ලා තියෙනවා. ඉතින් කියන සන්තෝසයි හිතුවටත් වැඩිය හොඳට සාමාන්‍යයෙන් හොඳ පාටක් බර්න් එකේදී ඇවිල්ලා තියෙනවා. ඉතින් හරියට මේ දේවල් බැලුවොත් තමයි අපිට මේ බිස්නස් එක හොඳට කරගෙන දිනන්න පුළුවන් වෙන්නේ. ඉතින් හරි වීඩියෝ එකකින් බලමු කොහොමද හරියටම ආවේ කියලා. ඉතින් මේ විදිහට තමයි අපේ යන් ගෙවුඩ ගල බර්න් එකේදී ඇවිල්ලා තියෙන උපරිම පාට. ඉතින් මන් හිතනවා යන් ගෙවුඩ ගලක් කියන්න මොකද්ද? ඒ දේවල් හරියටම ඔයාට අවබෝධ වෙන්න ඇති කියලා. ඉතින් තියෙන ගෙවුඩ ප්‍රමාණය අනුව තමයි අපිට මේ ගලේ උපරිම නිල් කරලා තියෙන්නේ. ඉතින් මේක තව පොඩ්ඩක් විතර පාට වැඩි කරගන්න පුළුවන් අපිට ඉලෙක්ට්‍රික් දාලා සාමාන්‍යයෙන් මාස 2ක් විතර. ඉතින් අපි මේ ගලේ බලමු කට්ටම් පුලිස් කරලා ඉතුරු වැඩ ටික එන්න කොහොමද කියලා. ඒ වගේ තමයි ගොඩක් අය මගෙන් අහලා තිබුණා ගල කට්ටන් පොලිෂ් කරනකොට ඒ ගලට වදින ඩිසයින් එක කියන්නේ කට් වර්ග ටිකක් තියෙනවානේ අපිට සාමාන්‍ය ඕවල් එකක් සෙමි ඕවල් එකක් හાર્ට් ෂේප් එකක් පියර් එකක් අපිට ඕනේ කට් වර්ග ටිකක් ගලකට වැඩ කරගන්න පුළුවන්. ඒක ඩිසයිඩ් කරන්න ගල වැඩ කරගෙන ආද අපිද කියලා තිබුණා. ඉතින් එහෙම ගැටලුවක් නැහැ. ඔයාට අයිඩියා එක තියෙනවා නම් ඔයාට ඩිසයිඩ් කරගන්න පුළුවන් ගලේ මේ ෂේප් එකට වැඩ කරගන්න මේ විදියට ගල එන්න ඕන කියලා අපිට යාර කියලා ගල වැඩ කරගන්න පුළුවන්. නැත්තම් ඔයාට එහෙම අයිඩියා එකක් නැත්තම් ගලේ ෂේප් එකේ අනුව ගල වැඩ කරන කෙනාගෙන් අහන්න පුළුවන් මේ ගල මොන විදියට වැඩ කරගත්තොත්ද හොඳ. ඉතින් ඒ විදියට යාගෙන් අයිඩියා එකක් ගන්න පුළුවන්. එහෙම කිසි ගැටලුවක් නැහැ. කොහොම වැඩ කරත් අනිවාර්යෙන් ගල ඔයාට ලාභ එන විදියට තමයි වැඩ කරගන්න පුළුවන් වෙන්නේ. තේරුණාද? හොඳයි. දැන් මේ ගලේ කට්ටම් පුෂ් කළ සම්පූර්ණ වැඩ ටික ඉවර වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි අපේ යන් ගෙවුඩ ගල බර්න් කරලා ඉවර වෙලා අපිට අන්තිම රිසල්ට් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හරි පැහැදිලි වීඩියෝ එකකින් බලමු කොහොමද මේ ගලේ ලස්සන කියලා. ඉතින් මේ විදිහට තමයි මම ගත්ත යන් ගෙවුඩ ගලේ අවසාන රිසල්ට් එක ආවේ. ඉතින් කට්ටම් පොලිෂ් එකේදී බර බේරිලා තිබුණා කැරට් 1.20ක්. ඉතින් ලස්සන කලර් එකක් තියෙනවා ස්කයි බ්ලූ එකක් විදිහට. ඉතින් සෙමි ඕවල් එකක් තමයි මම ගලට වැඩ කරේ. මට සම්පූර්ණ මේ ගලට වියදම ගිහිලා තියෙනවා. ගල ගත්තේ රුපියල් 10000යි. ගල බර්න් කරන්න ගියා රුපියල් 500ක්. ගල කට්ටන පොලිෂ් කරන්න ගියා රුපියල් 700ක්. සම්පූර්ණ වියදම ගියේ රුපියල් 11200යි. ඉතින් මේ දේවල් හරියටම දැනගෙන හිටියොත් තමයි ඔයාට මේ මැණික් ගල වලින් හොඳ ලාභ උපයන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ ක්ලාස් එකේදී මේ දේවල් ඔයාට ප්‍රැක්ටිකල්ම පෙන්නලා තමයි අපි මේ ක්ලාස් එකේ වැඩ ටික කරගෙන යන්නේ. එතකොට ඔයාට අවබෝධයෙන් ගෙවුඩ ගල් අරගෙන ලාභ උපයන්න පුළුවන්. ඉතින් යන් ගෙවුඩ ගලක් කියන්නේ මොකද්ද? ඒකෙන් අපිට මොන වගේ කල එකක්ද එන්නේ? ඒ කියන දේ තමයි මම කියන්න උත්සාහ කරේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න, තවත් කෙනෙක්ට බලන්න share කරන්න. එහෙනම් නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.